හලෝ මගේ රත්තරන් යාළුවනේ ඉතින් කොහොමද ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ මේ වගේ වීඩියෝ එකක් දාන්න අපි ඉතින් හැමදාම වගේ අමුතු දේවල් එක්ස්පීරියන්ස් කරනවා ඉතින් අද අපි යන්න හදන්නේ ශ්‍රීපාදය කරුණා කරන්න. ඉතින් මේ පාර කරුණාවට අපි තෝරගත්තේ කුරුවිට එරත්න පාර. බස් එකක් හම්බුණා දැන් අපි ඉන්නේ කුරුවිට ඉඳලා අපිට ආයි තව යන්න තියෙනවා හෙන දුරක් අපි මොකද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට අන්තිමට කියන්නම් කොහොමද ආවේ කොහොමද ගියේ කියලා එරත්නට යාළුවනේ ඔය අපි කියන එරත්නට යන්න ඇටැක්ම 17ක් අම්බෝ 17ක් කියනවලු ඒ කියන්නේ බස් එක උඩට යන්න ඕනේ ඒවට මෙන්න වර්ණකට තව කිලෝමීටර් 4ක් විතර යනවා ඒ ටික පුළුවන් නම් ගිහින් නම් ඒක තවත් ලේසි තවත් කළු මගේ ඇරෙනවා එතන ගහදිනා නේ මම අලුත් පාර පරණ පාර කියන්නේ මේ බලාගාගේ පාරේ ගියොත් තව ඒ වටේටම ගියයි ඉතින් කියන්නේ එතෙන්ද පරණ පාර කියන්නේ පරණ පාර කියන්නේ පඩි තියෙන පාර එන්න පයින් යන්නේ ඉතින් අපි ආවා කීයටද බං අපි ආවේ අපි එතන බස් එකේ හිටියේ නෑ බස් එකේ ආවේ නෑ අපි ආවේ ත්‍රිවිල් එකේ පික්මි එකක් දැම්මා පික්මි එකක් අපේ වාසනාවට වැටුණා ඊට පස්සේ නිගෝෂියේට් කළා අපි ඒක 1300යි ආවේ අපි 1800කට කතා කරගත්තා මෙන්න මෙතනට හරියද ඉතින් මෙතනින් තමයි පරණ පාරයි අලුත් පාරයි බෙදෙන්නේ. මෙන්න මෙතනට ඔයාලට ඊට වඩා එච්චර අඩුවට එන්නේ නැහැ 2500ක් විතර වෙයි හැබැයි අතනට බස් එක එනවා හරියද අන්න අතනට බස් එක එනවා හරිද ඔව් අර ත්‍රිවිල් එකෙන් එහාට බස් එක එනවා එතනින් බස් එක නෙලා මේ ටික ඇවිදන් ඇවිල්ලා මේ තියෙන ශ්‍රීපාදේ මේ තියෙන නව මාර්ගය හරිද නව මාර්ගේ මේක උඩටම වාහනේ යන්න පුළුවන් මෙතන තියෙන හේතුව තමයි මේ පාර හදලා තියෙන්නේ මෙතන බලාගාරයක් තියෙනවා බලාගාරයට යන්න පුළුවන් වෙන ලේසි වෙන තමයි මේ පාර හදලා තියෙන්නේ ඒ පාරෙන් යන ගමන්ම අපිට මේ පැත්තනු ශ්‍රීපාදයට යන්න පුළුවන් යාළුවනේ අපි ඉන්නේ දැන් මේ රතගාලේ හරිද රතගාලේ ඉඳලා ඔයාලට පෙන්නන්නම් ඉන්න ලයිට් පාර මෙන්න මේක තමයි පාර හරිද මෙන්න මේක තමයි පාර යාළුවනේ මෙතනින් තමයි පටන් ගන්න මෙතනින් මෙහෙම කඩයක් තියෙනවා ඔයාලට අවශ්‍ය වැඩ ගත්තා මෙන්න මෙතනින් මේ ලයිට් පාරවල් දිගේ ඉතින් යන්න තියෙන්නේ හරිද පොඩ්ඩක් ඔයගොල්ලෝ එනවනම් කූඩල් වලට රෙඩි වෙලා ඉන්න පොඩ්ඩක් ඉතින් අමාරුයි කූඩල් කාලගුණේ හග්ගාල වෙනස් වෙනවා ඔව් මොකද මේක වහින් නැති කාලෙට කූඩල් වලින් ප්‍රශ්නයක් නැහැ අපි මේවල වැහලා තියෙන කාලෙට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා දැක්කේ නෑ වැඩිය ප්ලාස්ටික් බෝතල් ඒ දේවල් දැක්කේ නෑ මොකද එහෙම බෝතලයක් හම්බුනොත් ඔව් අපිට ඩස්බින් උත් හම්බුණා එහෙම ප්ලාස්ටික් බෝතලයක් හම්බුනොත් කවුරු හරි කෙනෙක් ඒක අයිනකට බැඳලා ඒකට නිකන් කුණු දාන්නා වගේ පොඩියට ඒ දේවල් හදලා තියෙනවා ඉතින් ඔහොම එද්දි අපි වයින් කිලෝමීටර් දෙකක් ඉතින් ඔන්න ඔහොම එද්දි ඉතින් වැසිකිලි කියලා හම්බෙන ජම්බෝල ගහයට අම්බලම කියලා පළවෙනි අම්බලම අපි පරණ පාරෙන් ඉද්දි හම්බෙනවා ජම්බෝල ගහයට අම්බලම කියන ප්ලේන් ටියක් ප්ලේන් ටි තියනවානේ ප්ලේන් ටි දෙකක් දෙන්න බෑ බෙලිමලුත් තියෙනවා බෙලිමල නැද්ද කවන්නේ ප්ලේන් ටි දෙක මාමේ අපිද පළවෙනියට ආවේ අද දවසේ චූඩි පොච් ප්ලේන්ටි ආවා අපි ගෙදරින් ගෙනාවු පාන් තියෙනවා සහ ප්ලේන්ටි තියෙනවා අපි ඉතින් කන්නයි යන්නේ යනවා මෙතනින් සමුදෙනවා අපේ ජම්බෝල ගහයට අම්බලමේ ඉඳලා සමුදෙනවා
මොකක්ද මේ? අපිට හොයාගන්න බැරුව ඉන්නේ. කොයි පැත්තෙන්ද? මේ පැත්තෙන්ද? මේ පැත්තෙන්ද? මේ පැත්තේ යන්නේ. පඩිපෙළ දාලා තියෙන පැත්තේ. මේ වතුර ටික බිල. අපිට යතරමං වීමක් වගේ වුණා. මේ පැත්තෙන් යන්න බෑ. පැත්තේ කිසිම අර නිකන් පේන්නේ නැහැ. කොහෙට හරි යන්න තියෙන පාරක් වගේ. හැබැයි මේ පැත්තේ මේ වතුර ටික පොඩ්ඩක් අපි මූණට දාන් ගියා. පට්ට සීතලයි මාර සනීපයි. ආව්. කොට්ටන්න කොහොමද? නෑ නෑ හරි. හරි අපි හිතනවා අපි හරි පාර යන්න කියලා. එලා නැවතත් හම්බෙමු අපි. මේක නම් එල්ලෙනවා හොඳටම. හොඳට යා. ඒක දිහාව. මොකක්ද යාළුවනේ මේ? මෙතන මෙහෙම දාලා තියෙන්නේ. මෙතන උඩ තියෙන වේල්ලම් මත. අර ජලාශයක් තියෙනවා කියන්නේ. ඔව්. විදුලි බලාගාරය. අපි ගන්න දේ මොහොතේ මේ වතුර මාර විදියට කඩු භාගයක් ගන්නවලු. එතන මේ දොරට ඇරියා. ඒකෙන් පිට වෙන වතුර ගන්න මෙතනින් එන්නේ. සිරාඩ්? මෙතන අන්තරාය කියන නාන්න එපා කියලා ගහලා තියෙන එක. තියෙන්නේ. නිවන් ගල්තලා. ඊළඟ පඩිය කොහෙද තියන්නේ කියලා හිතා ගන්න බෑනේ. ඉස්සන. කපලා තියෙන්නේ ගල් කපලානේ. ඔව් මේ තියෙන්නේ කප. අපි යන මේක ඉතින් ගොඩක් පරිස්සමෙන් යන්න ඕනේ. අර අතනින් තමයි පඩියක් පටන් ගන්න. හා? අර අතනින් තමයි පඩියක් පටන් ගන්න. කොතනින්ද? අරදින් අතර තියෙන පඩියක්. අතරක් එක්ක. පඩියක් කරා. යා. නම් මෙතනින් එන බෝට්ෙන්. ඒ ඔයාලට මතකයිද අපි කිව්වා අර වතුර පාන් දානවා කියලා. මෙන්න එතනින් තමයි ඒවා. අර වතුර වැඩි වුණාම අරින්නේ මෙන්න මෙතන. මෙන්න තව එකක් හම්බ වුණා යාළුවනේ. මේක අපි දෙවෙනි අම්බල. මේක ඩයි මංගල අම්බල. අපි අම්බල නැතලේ. මේක ලයිට් තියෙන්න ඕන. ලයිට් දාලා මේ බලන්න. උයාගෙන කාලා කට්ටිය. හරි. ඉතින් අපිට ඊළඟ අම්බලමත් හම්බ වුණා. ඒක අපි නවතුනේ නෑ. මේකෙම නැවතිලා රිස් කරන්න ගියොත් එහෙම ඈ මේකෙන් පොලිස් මුරු පොඩක් තියෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා. නිවාසිකාගාරයක් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔව් අපි ඒක නවතුනේ නෑ. එහෙම ආවා.
නැතුණා. ටිකක් මහන්සි. ගොඩක් එක දිගට ආවනේ. ඒ නිසා පොඩ්ඩක් නැතුණා. හරි යාළුවනේ අපි විශේෂ තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපේ ගමනේ. ඉතින් මේ තියෙන්නේ රටගල. කොළඹට මෙන්න මෙතනින් අපිට මෙන්න මෙතන view point එකකින් මෙන්න අතන මීදුම නැත්තම් මෙන්න මෙතනට හරියද? මෙන්න මේ හරියට ගියාම කොළඹ බලන්න පුළුවන් මීදුම නැත්තම්. ඉතින් මෙන්න මෙතනට ගිහිල්ලා පේනවා මෙන්න මේ වගේ තමයි පේන්නේ හරියද? නේ? කොළඹ හරියට zoom වෙලා පේන්නේ නැතුවදී අර පැත්තේ මීදුමත් ගහනවා. පට්ට ලස්සනයි. හරි අවියා ඒක බලාගන්න විතරක් මාරු. පොඩ්ඩක් හරි ටිකක් බලන්න. මේ බාන්න මීදුම. මෙන්න මෙතන ඉඳලා නිකන් බල ඉද්දී අපි දැක්ක අන්න අතන පුටු දෙකක් තියෙනවා. අපිට හිතෙනවා ඒකට ගිහිල්ලා මේ view එක බලන්න කියලා. අම්බෝ. Damn son, brother. මේ තියෙන්නේ ඒ පුටුව. අපි ඉතින් මෙතන පොඩ්ඩක් වෙලා ඉමු. අඩෝ මචං අර කන්ද අපේ ඇත්තට කුයිද උසයි. අම්බෝ. යාළුවනේ අපි ආවා සීතගංගුලට. හරි ඉතින් යාළුවනේ පොඩ වෙලාවකට පස්සේ අප්ඩේට් එකක් සීතගංගුලත් පාස් කරලා දැන් යනවා. මෙච්චර වෙලා ආවා අපි දෙන්න ඇත්තටම කතා කරත් නේ කතා කරපු ගමන් මහන්සි වෙනවා. ඒ වහන ගල් මේ පුතේ බූරුවා කියන්නේ එක්ක එහෙම තමයි මොලේ පාවිච්චි කරනවා. කොහොම හරි පියනා නැවතත් කිවා යනවා. මේ වෙලාවේදී අපි රටුණා කියන්කෝ. හරි අපි වැටිලා ආයෙ නැගිට්ටා. වැටි මිනිස්සු නැගිටිනවා දකින්නවද? ඔගොල්ලෝ දැන් දකින්නද? මිනිස්සු ගන්න දැනුත් වැටෙනවා මේ හෙලට වැටෙන කියන්නේ. මේ හෙලේ උණ බටයක් ඉතුරු ටික අර තාරාව දාපන්. හරි යාළුවනේ කිවා ඉදිරියට වන්ට යන්න ඕනේද? ඔව් දැන් අපි මැද ඉන්න අම්බලම පාන පාස් කරේ. මැද ඉඳලා ඉන්දුකටු පානට තියෙනවා කිලෝමීටර් දෙකක්. හරි මෙහෙම ආවම අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මෙහෙම ආවම බෝඩ් එකක් තියෙනවා. ශ්‍රීපාදය මාලිබඩ කියලා. මාලිබඩ මේ ශ්‍රීපාදය. ඒතර අපි යන්නේ ශ්‍රීපාදෙන්ද අපි මේ පැත්තේ යනවා. මේ පැත්තෙන් මේ පාරෙන් ශ්‍රීපාදේ කියන පාරෙන් දිගටම යන්න තියෙනවා. කෙලින්ම අපේ සෙට් වෙන්නේ වලට ඉදිකට පාන්න. ඉදිකට පාන්න කියලා අපි අර පේනවනේ පාර. පඩිපෙල් ඒ මොනවද මේ පඩිපෙල්? අපි යන්නේ ගල්වලින්. මේ පාරවල් මෙහෙම තියෙන එක හොඳයි. මිනිස්සු ආවොත් එහෙම ඉවර වෙනවා. හැමෝම ඉන්න ගත්තම. අවශ්‍ය මනුස්සය විතරයි එන්නේ නේ එතකොට. ඒක හදන්න තියෙන්නේ හොඳයි. යා. ගන්න. අපිට චූස් කරන්න වෙලා තියෙනවා දැන් යන්න කියලා. අපි තාත් තැනකට ආවා. අපි ඉන්නේ ගෙත්තම්පානේ. අපි දැන් ගෙත්තම්පානේ පිටත් වෙනවා. අපි දිගටම යන්නේ. මොනකට එහෙම හොදගත්තා. ආර ෆ්‍රෙෂ් එකයි. අපි යනවා නැවතත්. සීපා කරුණා. අපි දැද්ද අමුතුම වඩි වෙලක් හම්බුණා. මේ බලන්නකෝ. මේක හදපේක. හදපේක මේ. කළු ගලේ හදපේක. තනි කළු ගල තිබිලා තියෙන්නේ. කපලානේ කොටලා. යාළුවනේ ඔයාලට මතකයි මම මෙතනින් අපි එතනින් වතුර බිව්වා. දැන් අපි ඉන්නේ
එන්න එතන. ඔක්කොම පේනවා. ඔව්. වෙයිලා. පිස්සුවක්. ඉස්සුවයි කියලා දන්නේ. මේ ගහ දිගේ දැන් මම යන්න ඉන්නේ. ගහ දිගේ. ගඟ දිගේ. චූ ගිහිල්ලා බැරනවා. ඔව්. බලයි ගහ තියෙනේදී. මාරුසකින් ඉන්නේ අපි. යාළුවනේ අපි වැඳුම් මාරු කළා. කාලා ගීලා මේ කොහොම හරි අපි මොකද්ද බං මෙතන කියන්නම වංගඩිග. වංගඩිගලින් ඉතින් මෙතන ඉඳන් මෙතන ඉඳන් කෙලින්ම මළුවට තමයි තියෙන්නේ. කිලෝමීටර් 2යි. කිසි අමාරුවක් කිසි නැහැ. පඩිපෙළ තමයි තියෙන්නේ. පඩිපෙළ තියෙන්නේ මීදුම ගහනවා පොඩ්ඩක් සීතල. දැන් පට්ට සීතල. පට්ට සීතල සීන් තියෙන්නේ දැන් ඈ. සීතල දැන් කට ගන්න සීන් තියෙන්නේ. බලන්න ලස්සන. මීදුම. ඔව් වහගනි හොඳේ. වහගනි. පාර වහගනි වරේ. පොඩ්ඩක් අමාරු වුණා අපිට. මං චුට්ටක් කොඩිය ලැට්ටයක් දැම්ම. පඩියක් ඒ උනේ. වෙලේදී ලෝක අපිව වැහෙන්නම මේ ආවා මීදු. මේ මේ දැනුත් දැක්කද වෙනවා. පේන පට්ට ලස්සනයි. මේ පේනවත් දන්නේ ඔයගොල්ලන්ට. මාර ලස්සනයි මේ ගමනේ කොච්චර අමාරු වුණත් ඕගේ දෙයක් දැක්ක ගමන් ගමනේ මහන්සි යනවා. මේ අපි උස්ම ගන්න අපි මහන්සි. හා ලේසි නෑ මේක. හිතන්නේ හිතන විදියට මේ ඔක්කොම 60 යන පාරවල් ඔයාලට ලයිට් දිගට පේන්නේ. මෙන්න මේ හරියේ මේ හරියේ එන්නේ පාර. මේ පාර අපි හිතන විදියට අපි ආව පාර. පාරේ බලන්න මේ ඔක්කොම සිරිපාදනේ මේ සිරිපාද ස්ථානයට යන පාරවල්. අරකට පෙන්න නේද? ඈ අපලත් පෙන්න නේද? ළඟම පාරක් කරදී. තාම මේ ළඟම පාර මේක. ඒකත් සිරිපාද ස්ථානයට පාරවල් ඔක්කොම මේ බලන්න ලස්සන. එයා අපි ආව පාරද? මේ මාර ගතිය. අපි ගිහිල්ලා සෙට් වෙමු. නේ. තව යන්න තියෙනවා ශ්‍රීපද අපි අතනින් නැගිද්දී. ඔව් අපි අතනින් නැගිද්දී උඩට යන්නේ රෑ. අපි යමු එනවා.